තිබුණා ඒ වසන්තේ. Songs by the Sea අපේ ආදර කතාව. මේ වෙනකොට දැමුත් මේ අපේ well known hello කොහොමද? ආදර කතාව කියන්න යනකොට මේ දේවල් වෙනවා. සිං කරන්නද ගියේ? කරලා ඉවරයි. Masa lagi tu. Anu ya. Songs by the Sea අමල් අල්විස්ගේ ෆිල්ම් එකක්. මේ ඉන්නේ අපේ well known talented most talented අපේ music director නම කියන්න ඕනේ කවුරුත් දන්නවා දැක්කම. ඉතින් අමුත්තෙකුත් ආවා අපිට ඒ වෙලාවෙම. ඉතින් මේ ඔක්කොමත් එක්ක අද දවසේ අපි පොඩි රෙකෝඩින් එකක් කරා අපේ මියුසික් ඩිරෙක්ටර්ට අවශ්‍ය වුණාම ආවාද මෙතනට හරිලා මගෙන් මේක කරගන්න. ඉතින් ඒකට තෑන්ක් කරනවා. ඉතින් ඇක්ටර් කෙනෙකුට මාර සපෝට් එකක් ඒක කියන්නේ තමන්ගේ වොයිස් එකම එයා දාලා තැනට දාන්න හම්බෙච්ච එක සම්බන්ධයි. ඉතින් ඒකටත් තෑන්ක් කරනවා. වෙන එකක් තියෙනවා ඒක. ලල්ලක් තියෙනවද? මధుර වසන්තේ මීට වඩා මද සුළං හමන්නට තිබුණා. Songs by the Sea. Yes. Yes. Okay. Amal Alvisගේ direction. Direction. Chitral Sompala music. Yes. මේ සින්දුව අශෝක ලියලා තියෙන්නේ. අශෝක වන්දගම ගේ වචන. ඉතින් ෆිල්ම් ස්කෝර් කරන්න මම. මේ ෆිල්ම් ස්කෝර් එක මේ අපේ ලංකාවේ ඉන්න ලෙජන්ඩ් කෙනෙක්. ඒ කියන්නේ ඉතිහාසයේ ලොකුම මිනිස්සෙක් මම තෝරගත්ත එකත් මට හරි ලොකු ආඩම්බරයක් අපි එක ඉස්කෝලේ මිනිස්සු එක ගමේ මිනිස්සු එතකොට චිත්‍රාල්ගේ තාත්තා අපේ තාත්තා යාළුවෝ මම චිත්‍රාල්ගේ තාත්තාගේ මියුසික් වලටත් ප්ලේ කළා. This is a very good moment and the score I wanted අපි බලමු මේක කුලතරන් ලස්සන කරමු ලස්සන මියුසික් ලස්සන චිත්‍රපටයක් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්. Please pay attention. A dangerous man with a dangerous instrument. Yeah. Cool, Anthony. Thank you so much for doing that. Yeah, okay, thank you. All the best.